අපේ බුදුරජාණන් වහන්සේ සසර සැබෑ ස්වභාවය අපට කියල දෙන්න තමයි පින්නතුනි දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟින් තමන් වහන්සේට බණපද දෙකක් අහල ලබාගණ්ඩ තිබිච්ච නිවන අත්හැරල දෙමි. ලෝක සත්වයාට පිහිට වෙන්ඩ. මොකද එහෙම ලෝක සත්වයා සසරින් එතර කරවන්න ලෝතුරා බුද්ධත්වය ලබන්ඩ තරම් මහා වීර්යක් තියෙන සත්පුරුෂයෝ ලෝකෙ හුඟක් අඩුයි. මොකද බුද්ධත්වය ලබනවා කියන එක ඒ තරම්ම අපහසුයි. බුදුවරු ලෝකයේ පරම දුර්ලභයි. සමහර වෙලාවට බුද්ධ ශූන්‍ය කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා. බුදුවරු නෑ. මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. අනාගතේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමට නියමිතයි. නමුත් ධර්මයේ හැටියට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ නැවත මහා කල්ප අසංඛ්‍යය බුද්ධ ශූන්‍යයි කියලා සඳහන් කරනවා. පින්නතේ මහා කල්ප අසංඛ්‍යය කියන එක අපිට තේරෙන්නේවත් නැහැ. ඒසා දීර්ඝ සසරක ඉමක් කොමක් දන්නේ නැතුව පින පව දන්නේ නැතුව කුසල් අකුසල් දන්නේ නැතුව ඔය කාලේ උප්පත්තිය ලබන්න ලැබුණු සතර අපායම නිජබිම බවට පත් වෙනවා. එතකොට මෙච්චර කල්ප ගානක් අසංඛ්‍ය ගණන් කල්ප බුදුවරු නැත්තේ පාරමිතා සම්පූර්ණ කරපු උත්තමයෝ නැති නිසා. බුදු බව ප්‍රාර්ථනා කරන සත්පුරුෂයෝ අඩු නිසා. ඒ කියන්නේ බුද්ධෝත්පාදයක් නැත්නම් බුද්ධත්වයේ ලබනවා කියන එක තරම්ම අමාරු වැඩක්. ඒ සඳහා කරුණු ධර්මයේ බොහෝම පැහැදිලි කරලා තියෙනවා. සියලු පාරමිතා සම්පූර්ණ කරලා ඉවර වුණාම සමහර බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් පාරමිතා පුරනවා. තවත් සමහර බෝධිසත්වයේ මහා කල්ප අසංඛ්‍ය 8,00,000ක් පාරමිතා පුරනවා. ඒ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේලා. වීර්යාධික බෝසතාණන් වහන්සේලා. මහා කල්ප අසංඛ්‍ය 16,00,000ක් නියත විවරණයෙන් පස්සේ පාරමිතා පුරනවා.